අපි දැන් බලමු ට්‍රිබල් ක්‍රොචේ එකක් කොහොමද කරගන්නේ කියලා. මම මේ ට්‍රිබල් ක්‍රොචේ එකක් තමයි කරගන්නේ. මම මෙන්න මේ විදිහට චේන් ටික ගොතා ගන්නවා. අපිට පුළුවන් මෙහෙම මම අවසාන තැනට මේ විදිහට ඇඟිල්ල තියලා තව චේන් 3ක් ඉස්සරහට ගොතලා මේ ගෙතුමේ පටන් ගන්නම කරනවා. ඉතින් ඔයාලට මේක ඒ 3ත් ඉස්සරහට ගොතලා අපස්සට ඒ 3 අයින් කරලා හතරවෙනි සිදුරට ගොතා ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට කට්ට දෙපාරක් පටලලා මේ විදිහට දෙක ගානේ අපි මේ පන්න ගන්නවා. දැන් ඔයාලට පේනනේ කට්ට මම දෙපාරක් නූලේ පටලවලා ඊට පස්සේ දෙකක් පැන්නුවා, ඊට පස්සේ තව දෙකක් පැන්නුවා, ඊට පස්සේ තව දෙකක් පැන්නුවා. මේ ආකාරයෙන් තමයි අපි ට්‍රිබල් ක්‍රොචේ එකක් කරගන්නේ. මේ මැහුම් ක්‍රම ටික අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ මැහුම් ක්‍රම ටික අපිට ඉගෙන ගන්නම ඕනේ. ගෙතුම් කලාව කරන්න.